අපි අදත් සූදානම් වෙනවා පොඩ්කාස්ට් වැඩසටහනක් ඔබ වෙත ගෙන එන්න. ඉතින් අපි සාමාන්‍යයෙන් කතා බහ කරන්නේ කාලෝචිත මාතෘකා. ඉතින් අපි දන්නවා මේ නිවුස් නව් මාධ්‍ය ගත්තාම අපේ තේමාව බවට පත් වෙන්නේ පිවිතුරු ශ්‍රී ලංකාවක්. පිවිතුරු ශ්‍රී ලංකාවක හැම ආගමිකම කට්ටිය ඒ වගේම හැම ජාතියක්ම සහයෝගයෙන් ජීවත් වෙනවා දැකීම තමයි අපේ මාධ්‍යයේ අරමුණ බවට පත්වන්නේ. ඉතින් මේ එකිනෙකා අතර තිබෙන අනවබෝධයන් නැති කරලා ඔවුන් අතර හොඳ සහසම්බන්ධතාවයක් ඇති කිරීම මාධ්‍යකින් කරන්න ඕනේ මෙහෙවර තමයි අපි බලාපොරොත්තු වෙන්නේ නිවුස් නව් තුලින් ගෙන එන්නට. ඉතින් මේකට නිමිත්තක් බවට පත් වුණා පහුගියදා කොළඹදී පොතක් එළිතැක්ුණා බෞද්ධ මුස්ලිම් සංවාදය කියලා පොතක්. මේ පොත කරන්නේ ආචාර්ය ආසාද් සිරාස් සහ ත්‍රිපිටකාචාර්ය රමේෂ් මදුශංක මහතා අතින්. ඉතින් ඔවුන් සාකච්ඡා කරලා මේ පිළිබඳව පොතක් විදිහට මේක එළි දක්වන්න ඕනේ කියලා ඒ කියන්නේ කාලීන අවශ්‍යතාවයක් විදිහට දැකලා තමයි මේ පොත ගේන්නට කටයුතු කරේ. ඉතින් ඒ නිසා අපි හිතුවා දැන් අපේ තේමාවත් වෙන්නේ පිවිතුරු ශ්‍රී ලංකාවක්. ඉතින් මේකට හොඳ මාතෘකාවක් බවට පත් වෙනවා මේ බෞද්ධ මුස්ලිම් සංවාදය කියන ග්‍රන්ථය. ඒක හින්දා අපි සූදානම් මේ ගැන කතා කරන්න. අපි අයිබෝන් කියනවා රමිස්ස. අයිබෝන්. අපි කතාව පටන් ගමු දැන්. බෞද්ධ මුස්ලිම් සංවාදය ටිකක් හරබර මාතෘකාවක්, පොතකට ලඝු කරන්න අමාරු විෂය පතයක්. ඉතින් ඇයි මේ වගේ පොතක් කරන්න හිතුවේ? ඇත්තටම මේ ලක්ෂ්මණී මේ ග්‍රන්ථය ලියවීම බොහොම දීර්ඝ කාලයක් තිස්සේ වෙච්ච වැඩක්. මම සහ ආශාත් කාලයක් තිස්සේ ශාස්ත්‍රීය කටයුතු වලදී හඳුනනවා. ඔබේ මාධ්‍ය තුලිනුත් අපි කොවිඩ් වසංගත කාලයේදී අපි මේ ආගම් දෙකම මූලික කරගෙන ඒ සමයේදී අවශ්‍ය වෙන ආගමික ධර්ම බෙදා හදා දීම සිද්ධ කළා. ඉතින් ඔය කටයුතු කරගෙන යනකොටම තමයි අපිට හිතෙන්නේ මේ ආගමික සම්ප්‍රදායන් දෙකේ ඉගැන්වීම් එකට ඒකාබද්ධ කරගෙන යම් ශාස්ත්‍රීය කටයුත්තක් කරන්න ඕන කියලා. ඇත්තටම අපි මේ කාර්යය මුලින්ම කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් අපි පොතක් රචනා කිරීම සිද්ධ කරනවා. ඒක කළා අපි ඊට පස්සේ කාලයක් ඒක පවත්වාගෙන යනවා. ඉතින් මුද්‍රණය කරන්නත් යම් උත්සාහයක් දරමින් අපේ රාජකාරීත් මැද්දේ. ඒ අතරේදී තමයි මේ සිංහල භාෂාවෙනුත් මුද්‍රණය වෙනවා නම් වඩා හොඳයි කියන යෝජනාව තන්වීර ආයතනය මගින් ඉදිරිපත් කරන්නේ. ඒ අනුව අපි දෙදෙනා මැදිහත් වෙලා මේ නැවත සිංහලෙන් සංස්කරණය කළා ඉදිරිපත් කළා මේ ග්‍රන්ථය සම්පාදනය කරනවා. ඉතින් කාලාන්තරයක් තිස්සේ සිද්ධ වෙච්ච ශාස්ත්‍රීය ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේක. ඔව් අපි දැන් රමේෂ්ව හඳුනනවා ත්‍රිපිටකාචාර්යවරයෙක් කියලා. දැන් කෙනෙකුට කියන්න පුළුවන් බෞද්ධ ආගම ගැන මේ වගේ ග්‍රන්ථයක් ලියන්න ඔබතුමාට තිබෙන පරිචය මොකක්ද කියලා. අපිට කියන්නකො කොහොමද මේ වගේ ලියන්න දැනුමක් ඔබතුමා කොහොමද එකතු කරගත්තේ? දැන් ඔය ඔබ සඳහන් කළ විදිහටම මම ත්‍රිපිටකාචාර්ය උපාධිය සම්පූර්ණ කරන්නේ විද්‍යෝදය පිරිවෙන මගින් පවත්වාගෙන යන ලබනවා ත්‍රිපිටක විභාග. ඒ අනුව සූත්‍ර පිටකය සඳහා වෙනම උපාධියක් තියෙනවා සද්ධම්මාචාර්ය කියලා. ඊළඟට විනය පිටකයට තියෙනවා වෙනම උපාධියක් විනයාචාර්ය කියලා. ඊට පස්සේ අභිධර්ම පිටකයට තියෙනවා වෙනම උපාධියක් අභිධම්මාචාර්ය කියලා. එතකොට මෙන්න මේ උපාධි තුනම සම්පූර්ණ කළාම එතන උපාධි තුනක් තියෙනවා. ඒ උපාධි තුනම සම්පූර්ණ වුණාම තමයි ත්‍රිපිටකාචාර්ය උපාධිය ලැබෙන්නේ. ඒක මේ විභාග ලියලා පාඩම් කරලා ත්‍රිපිටකය හදාලා ප්‍රාමාණික හැදෑරීමක් සහිතව තමයි ඔය ත්‍රිපිටකාචාර්ය උපාධිය ලබා ගන්න. ඒ කියන්නේ උපාධි තුනක එකතුවක්. ඒ වගේම මගේ එක මූලික උපාධියක් බෞද්ධ ආපාර විශ්වවිද්‍යාලයෙන් හදාarලා තියෙනවා. ඒ උපාධියේ බෞද්ධ සංස්කෘතිය, සමය අධ්‍යයනය, ඒ වගේම දර්ශනය වගේ විශේෂ ක්ෂේත්‍රයන් සහිතව. ඒ වගේම මගේ ශාස්ත්‍රපති උපාධියක් එක් ශාස්ත්‍රපති උපාධියක් මම හදාarලා තියෙන්නේ බෞද්ධ අධ්‍යයනය හා සම්බන්ධව. ඉතින් එහෙම පරිචයක් හැදෑරීමක් කාලාන්තරයක් තිස්සේ තියෙනවා බුදුදහම සහ සම්බන්ධයෙන්. ඒ වගේම පෞද්ගලිකවත් බුදුදහම හා සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් වල සමාජ කටයුතු වල නියැලී ඉන්නවා. දහම් පාසල් ගුරුවරයෙක් විදිහට උගන්වනවා අවුරුදු 20කට වැඩි කාලයක්. එහෙම තමයි කටයුතු කරන් යන්නේ. සාමාන්‍යයෙන් මේ දැන් ඕක ටිකක් අර කියන්නේ විෂය පත්‍ය ටිකක් පුළුල් හින්දා ත්‍රිපිටකාචාර්ය කියන මේ ඒක දරණ පිරිස් අඩු ඇතිනේ ලංකාවේ. සාමාන්‍යයෙන් ගත්තොත් කී දෙනෙක් වගේ ඉන්නවද ලංකාවේ ත්‍රිපිටකාචාර්ය? සාපේක්ෂව සංඛ්‍යාත්මකව එහෙම නිශ්චිතව සඳහන් කරන්න බෑ. නමුත් විශාල පිරිසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. ඒකත් ඇත්තටම මේ උපාධිය හදාරන පිරිසනොත් ඉතාමත්ම බහුතර පිරිස අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා. ගිහියෝ ඉතින් ඉතාම අඩු පිරිසක් තමයි ත්‍රිපිටකාචාර්ය උපාධිය හදාරන්නේ.
හැබැයි අපි මේ මෑත ඉතිහාසය තුළ දකින එක යම් ප්‍රබෝධයක් තියෙනවා මේ සම්බන්ධ පන්ති පැවැත්වීම් සිද්ධ වෙන. ඒ කියන්නේ ඒවා බොහෝම මේ නිස්සරණ අධ්‍යාසයෙන් නොමිලේ සිද්ධ කරන පන්ති පැවැත්වීම එක්ක මේ විභාගවලට සහභාගී වෙන සැලකියුතු පිරිසක්, ඒ කියන්නේ වර්ධනයක් අපිට මෑත කාලීනව තියෙනවා. ඒ නිසා සංඛ්‍යාත්මකව කියන්න බෑ. නමුත් රටේ සමස්ත බෞද්ධ ජනගහනය සහ බෞද්ධ අධ්‍යයනයේ නියැලී ඉන්න පිරිසෙක් ගත්තහම සාපේක්ෂව අඩු පිරිසක් තමයි ඉන්නේ මේ අධ්‍යයනයේ දෙන. අනිත් එක තමයි මේ කටයුතුත් බොහොම මේ ශාසනික අරමුණු වලින් එහෙම නැත්නම් මේ දැනුම ලබා ගැනීම හරහා තමන්ගේ ආධ්‍යාත්මීය ගොඩනගා ගැනීම අරමුණු වගේ දේවල් එක්ක තමයි ගොඩාක් වෙලාවට යන්නේ. අර රැකියා ලබා ගැනීම අපේක්ෂාවෙන් හෝ එහෙම දේවල් නෙමෙයි. අතර මේ ත්‍රිපිටකාචාර්ය උපාධිය එක්ක බද්ධව තියෙන්නේ. ඔව්, දැන් අපි මාතෘකාවට આવොත් අද මේ ග්‍රන්ථය පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ බෞද්ධ මුස්ලිම් කිව්වහම කෙනෙකුට එකපාරට හිතෙන්න පුළුවන් මේ අන්ත දෙකක් පිළිබඳව තියෙන ආගම් දෙකක් පිළිබඳව නේද මේ සංවාදය ගොඩනගලා තියෙන්නේ කියලා. කෙනෙකුට එනවා එකපාරටම ඔළුවට මේකේ ගැළපෙන තැන් කොහෙද තියෙන්නේ, මේ සමානකම් කොහෙද තියෙන්නේ කියලා. දැන් මේ ලක්මිනී එක ඔය ප්‍රශ්නෙම තියෙනවන දෙයක් ඒ තමයි මේ අන්ත දෙකක තියෙන දෙයක්. ඉතින් අපි සංවාද කරන්නෙම අන්තවල තියෙනවනේ. අන්තවල නැත්නම් එකිනෙකට එකම මේසේ තියෙන දේවල් ගැන යමුතුවෙන් අපිට ලොකු සංවාද කරන්න ඕමනා වෙන්නේ නැහැනේ. අපි ඕනෙම තැනක වෙනස්කම් තියෙන තැන් වල තමයි සංවාද කරන්නේ. අපි සංවාද කරන්නෙම අපි එකිනෙකා අතර තියෙන සමානතා මොනවද? අපි එකිනෙකා අතර තියෙන අසමානතා මොනවද? සමානතා තියෙනවා නම් ඒ සමානතා එක්ක අපි අතර සම්බන්ධතාව ගොඩනගා ගන්න කොහොමද? අසමානතා තියෙනවා නම් අපි දෙගොල්ලෝ එකිනෙකාගේ අසමානතා තේරුම් අරගෙන ඒ එකිනෙකාගේ අසමානතාවට ගරු කරලා පුළුවන් තැනදී මැද ලක්ෂයට ඇවිල්ලා අපි අර කියන මේ ග්‍රේ ඒරියා එකක් අලුපාට ලක්ෂයකට අපි කොහොමද එන්නේ? මේව කතා බහ කරගන්න තමයි අපි සංවාද කරන්නේ. පැහැදිලිවම ආගමික සම්ප්‍රදායන් දෙකක්. පැහැදිලිවම වෙනස් සම්ප්‍රදායන්, වෙනස් පදනම් තුළ ගොඩනැගිච්ච, වෙනස් ඓතිහාසික සිදුවීම් තුළ ගොඩනැගිච්ච ආගමික සම්ප්‍රදායන් දෙකක්. හැබැයි ඒ දෙක ගැන අපිට ඒක නිසා සංවාද කරන්න පුළුවන් වෙනසම තමයි සංවාදය සඳහා අපිට පදනම හදන ප්‍රධානම කාරණාව. දැන් අපි ওই සමාජ මාධ්‍යයේ නිතර දකිනවා මේ කතා කරොත් බුද්ධ ආගමයි මුස්ලිම් ආගමයි කිව්වොත් මරා ගන්න තරමට ගැටෙන තැන් තමයි අපි වැඩිපුර දකින්නේ. දැන් මේ පොත කෙනෙකුට පරිශීලනය කරොත් මොකක්ද ගන්න පුළුවන් අදහස අවසානයේ? දැන් ඔබ කිව්වා වගේ දැන් ඔය අපි මේ මරා ගන්න තැනට ගිහිල්ලා තියෙන්නේ අපි ඕනෙම තැනක තීරුම් ගන්න ඕනේ මේ ලෝකේ ඉන්නේ අපි විතරක් නෙමෙයි. ලෝකේ විවිධාකාර මිනිස්සු, ඒ හැම මිනිස්සුන්ටම තම තමන්ගේ සංස්කෘතියක් තියෙනවා. මොකද මිනිස්සු කියන්නේ සංස්කෘතික සත්ත්වයෙක්. එතකොට අපි එකිනෙකාට වෙනස් වෙච්ච සංස්කෘතීන්, පිළිගැනීම්, විශ්වාසයන් ඒවා තියෙන්න පුළුවන්. එතකොට සමාජයක් ඇතුලේ ජීවත් වෙනකොට අපි මේ වෙනස්කම් තේරුම් ගන්න ඕන. එකිනෙකාගේ තියෙන සංස්කෘතීන්, ඒගොල්ලෝ විශ්වාස කරන දේ මොනවද? ඒගොල්ලන්ගේ වටිනාකම් මොනවද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. දැන් එතකොට මේ ඔය ගැටීමට හේතුවත් අපි පළවෙනියටම මේ මූලික දේ තේරුම් ගන්න. අපි විතරක් නෙමේ මේ ලෝකේ ඉන්නේ. ලෝකේ තව මිනිස්සු ඉන්නවා. එතකොට අපිට අපේ දේ වටින්නේ කොයි විදිහටද? අනික් කෙනාටත් එයා විශ්වාස කරන දේ වටිනවා. ඒතර ඒක අපි මුලින්ම තේරුම් ගන්න ඕන. දැන් අපි ගත්තොත් බුදුන් වහන්සේ වුණත් උන්වහන්සේ පහළ වෙච්ච සමාජයේ තිබුණා ඒ වගේ ආගමික සම්ප්‍රදායන් 62ක්. එතකොට ඒ ආගමික සම්ප්‍රදායන් ගැන මුලින්ම බුදුන් වහන්සේ තමන්ගේ කුමාර කාලේ ඉඳන් කළේ මේක හදාරපු එක. බුද්ධත්වයට පත් වෙන්න කලින් බුදුහාමුදුරුවෝ විවිධ ගුරුවරු ළඟට, සිද්ධාර්ථ තාපසතුමා විවිධ ගුරුවරු ළඟට ගිහලා මේක ඉගෙන ගත්තා. අධ්‍යයනය කළා. ඒ සියල්ල අධ්‍යයනය කළා තමයි තමන්ගේ මාර්ගයක් හොයා ගැනීම සිද්ධ කරන්නේ. තමන් විසින් යථාර්ථය සොයා ගැනීම කියන එක කරන්නේ. එතකොට මේ එකිනෙකාව හඳුනා ගන්න එක, එකිනෙකා පිළිබඳ සංවාද කරන එක ඉතාම වැදගත්. එතකොට අපේ සමාජයට වුණත් ඒ කියන්නේ මේ අපේ සිංහල, මුස්ලිම්, දෙමළ මේ මුළු සමාජ පද්ධතියටම වුණත් මේ වගේ ග්‍රන්ථයක් පාවිච්චි කරන්න පුළුවන්. තම තමන්ගේ ආගමික සම්ප්‍රදායන්ට අමතරව අනික් කෙනාගේ සම්ප්‍රදාය ගැන තේරුම් ගන්න. ඉතින් අපි මෙතනදී කරන්නේ මේ ආගමික සම්ප්‍රදායන් දෙකක්. ඒක හා බද්ධ වෙච්ච සංස්කෘතික සම්ප්‍රදායන් දෙකක් අපි එක මේසයකට අරගෙන ඇවිල්ලා වෙන්වෙන්ව, ඒකයි මෙතන විශේෂත්වය. අපි ඒක තව ඉස්සරහට කතා කරමු. මේ වෙන්වෙන්ව කතා කරන්න, වෙන්වෙන්ව සංවාද කරන්න ඉඩක් හදලා දීලා තියෙනවා. මෙතන කිසිම තැනක මේ සම්ප්‍රදායන් දෙක එකට මිශ්‍ර කරලා නැහැ. මේක වෙන්වෙන්න තමයි අපි ලියා දක්වලා තියෙන්නේ. ඉතින් ඒක අපිට තියෙනවා නම් අනිත් ආගම ගැන අපි නොදන්නා දේ මේකේ යම් යම් වපසරින් තුල අපිට තේරුම් ගන්න පුළුවන් මොනවද මේකේ තියෙන්නේ කියලා අඩුම ගන්න. සමහරක් වෙලාවට තියෙනවා බෞද්ධ සමාජයත් අපි කොයිතරම් දුරට අපේ ධර්මය දන්නවද? ඉස්ලාම් සමාජයේ වුණත්
මුස්ලිම් ජනතාව වුණත් ඒගොල්ලන්ගේ ධර්මය කොයිතරම් දුරට දන්නවද? මේ සමාජ දෙකේම තියෙනවා තම තමන්ගේ ආගම හරියට හඳුනාගත්තේ නැති ප්‍රශ්න යම් යම් මට්ටම් වලින්, සහ තම තමන්ගේ ආගම් අර්ථ දක්වා ගැනීමේ ප්‍රශ්න ඔය දෙගොල්ලන්ටම තියෙනවා. ඉතින් තමන්ගේ සම්ප්‍රදායෙත් තියෙනවා, අනුන්ගේව පිළිබඳවත් ඒ වගේම ගැටලු තියෙනවා. සමහර වෙලාවට මේ ආගමික සම්ප්‍රදායන් වල මිනිස්සු ආගම පාවිච්චි කරන විදිහ වෙනස් වෙන්න පුළුවන්. දැන් බෞද්ධ සම්ප්‍රදායෙත් ඉන්න පුළුවන් බුදුදහම හරියට තේරුම් අරගන්න නැතුව වැරදි කරන. අපිට එහෙම දකින්න ලැබෙනවනේ. ඉස්ලාම් සමාජයේත් ඉන්න, මුස්ලිම් සමාජයේත් ඉන්නවා ඉස්ලාමය හරියට තේරුම් ගන්න නැතුව ඉස්ලාමයේ වැරදි විදිහට වටහාගෙන ඒකෙන් ලෝකයට හානියක් කරන වැරදි කරන මිනිස්සු. එතකොට මේ තමන්ගේ ආගම හරියට අර්ථ දක්වා ගන්නේ නැතුව ඒගොල්ලෝ කරන වැරදි වලින්, පුද්ගල වැරදි වලින් ආගමකට හරි දර්ශන සම්ප්‍රදායකට හරි අපිට චෝදනා කරන්න බෑ. අනිත් එක ඒවයි ඉගැන්වීම් ආපු යම් පසුතලයක් තියෙනවා. ඒ පසුතලය තේරුම් ගන්නත් ඕනේ. එහෙම වුණොත් අපිට හොඳ සංවාදයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වෙනස්කම් වලට කරු කරන්න පුළුවන්. ඔව්, දැන් අපි ඔය ආගම් දෙක අතර තිබෙන ගැටෙන තැන් පිළිබඳව පොඩ්ඩක් වැඩිපුර කතා බහ කරන්නට හිතුවා. මේ දැන් බෞද්ධ ආගමේ තියෙන මේ පිළිම වන්දනාව, ඊළඟට වෘක්ෂ වන්දනාව, මේවා පිළිබඳව ඒ කියන්නේ මුස්ලිම් දහමේ පිළිගන්නේ නැහැ. පිළිම වන්දනාව සහ වෘක්ෂ වන්දනාව. මේක කොහොමද පැහැදිලි කරන්නේ? පළවෙනි එක තමයි මේ බුදුදහමේත් පිළිම වන්දනාව හෝ වෘක්ෂ වන්දනාව කියලා දෙයක් නැහැ. පළවෙනි එක. අපි බෞද්ධ සම්ප්‍රදාය ඇතුලේ ප්‍රතිමා වහන්සේලා එහෙම නැත්නම් බෝධි වෘක්ෂ වලට වන්දනාමාන කිරීමක් කියලා කරන්නේ ඇත්තටම බුදුන් වහන්සේට වන්දනාමාන කරන එක. දැන් ඇත්තටම පළවෙනි එක තමයි බුදුන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ බියටපත් වෙච්ච මිනිස්සු. ඒ වගේ මිනිස්සු ඔය ගස්ගල් පර්වත සරණ යනවා. එනිසා පළවෙනි එක තමයි ඔය වෘක්ෂ වන්දනාවන්, පර්වත වන්දනාවන් ඕක බුදුන් වහන්සේ විසින්ම බැහැර කරපු දෙයක්. හැබැයි අපිට දකින්න ලැබෙනවා ඔය එක සිදුවීමක් තියෙනවා. බුදුන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වාසය කරපු කාලෙදී බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම ජේතවනාරාමයේ වැඩ වෙසෙන්නේ නැහැනේ. මිනිස්සුන්ට ධර්මයේ දේශනා කරන්න බැහැර වඩිනවා. ඒ වගේ දේවල් වෙනවා. ඔය වෙලාවට බුදුහාමුදුරුවෝ දකින්න එන මිනිස්සු උන්වහන්සේට පූජා කරන්න මල් ආදී වූදේ අරන් එනවා. ඉතින් බුදුහාමුදුරුවෝ නෑ. උන්වහන්සේ වැඩ සිටින කුටිය, අපි කියනවා ගන්ධ කුටිය සමීපේ මේ මල් ටික තියලා දනතන තියලා යනවා. මේක දකින අනේ පිටිසුතුමා මේක ආනන්ද හාමුදුරුවෝ, ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ අග්‍රෝපස්ථායකයා, උන්වහන්සේක කතා බහ කරනවා. කතා බහ කළාට පස්සේ ආනන්ද හාමුදුරුවෝ මේක බුදුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරනවා. ඒතර ඒ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් විදිහට තමයි බුදුන් වහන්සේත් සඳහන් කරන්නේ. එහෙම බුදුන් වහන්සේ වෙනුවට බුදුන් වහන්සේ නැති තැනකදී, නැති කාලයකදී, නැති ස්ථානයකදී උන්වහන්සේ වෙනුවෙන් පූජාවක් කරන්න කෙනෙක්ට පුළුවන්. එතකොට ඒ සඳහා තමයි බුදුන් වහන්සේ චෛත්‍ය 3ක් ගැන සඳහන් කරන්නේ. ශාරීරික, ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ශාරීරික කොටස් ඇතුළත් කරපු චෛත්‍යයන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බුදුන් වහන්සේ පරිභෝග කරපුවා, පාවිච්චි කරපුවා පාරිභෝගික කියලා කියනවා. එහෙම නැත්නම් බුදුන් වහන්සේ වෙනුවෙන් නිර්මාණය කරපු දේ ප්‍රතිමා වහන්සේලා වගේ අපිට උද්දේශික කියලා කියනවා. ඔය වගේ දෙයකට පූජා කරන්න පුළුවන්. හැබැයි මේ පූජාව සිද්ධ කරන්නේ බුදුන් වහන්සේ වරමුණු කරගෙන. එතන වැදගත් දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක අපිට කියලා නැහැ බුදුහාමුදුරුවන්ට වඳින්න හරි, ගෞරව කරන්න හරි, පිළිම හදලා වඳින්න කියලා බුදුහාමුදුරුවෝ අණ කළා නැහැ. නියම කළා නැහැ. එහෙම නැත්නම් මේක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් විදිහට සඳහන් කළා නැහැ. ඇත්තටම බෞද්ධයෝ බුදුන් වහන්සේට වන්දනා කරන්නේ, ඒ ප්‍රතිමා හදාගෙන උන්වහන්සේ වෙනුවෙන් පූජාවන් කරන්නේ බුදුන් වහන්සේට කරන කෘතගුණ දැක්වීමක් විදිහට. උන්වහන්සේ ලෝක සත්‍යය වෙනුවෙන් කරපු යහපත ගැන හිතලා, ඒකට ගෞරවයක් කළා. එහෙම නැත්නම් බුදුන් වහන්සේගේ ගුණාංග ගැන හිතලා, ඒක ගැන හිතලා උන්වහන්සේට කරන ප්‍රතිඋපකාර දැක්වීමක්, උන්වහන්සේ සැමරීමක්, තමන්ගේ ගෞරවය ප්‍රකාශ කිරීමක් විදිහට තමයි ඔය වැඩේ කරන්නේ. දැන් අපි අදටත් කරන්නේ අපේ රටේ ජාතික වීරයන්ට එහෙම අපි මේ නියමිත දිනවලදී පුෂ්පෝපහාර පවත්වන ඒ ප්‍රතිමාවලට අපි මල් මාල දානවා. කම්කරු දිනේදී කම්කරු නායකයන්ට කරනවා. රණවිරු සමරුම් වලදී අපි ස්මාරක ළඟ මල් තියනවා. මේ කවුරුත් මේ මම මැරුණට පස්සේ මේව හදන්න කියලා නෙමෙයි. අපි සමාජයක් විදිහට ඒ කෙනාට කෘතజ్ఞ දක්වන්න කරන්නේ. එතකොට මේ ප්‍රතිමා වහන්සේලා ළඟ කරන පූජාවනොත් අර බුදුහාමුදුරුවන්ට කරන කෘතගුණ දැක්වීම. කෙලෙහි ගුණ සැලකීම. උන්වහන්සේගේ ගුණයට සැලකීමක් තියෙන්නේ. දැන් එතනදී ඔය බෝධි වෘක්ෂයක් හරි, චෛත්‍යයක් හරි, එහෙම නැත්නම් බුද්ධ ප්‍රතිමාවක් හරි භාවිත කරන්නේ බුදුන් වහන්සේ වෙනුවට සංකේතාත්මක දෙයක් විදිහට. එතකොට ඒ තැනකට ගිහිල්ලත් ඒගොල්ලෝ කල්පනා කරගන්න බුදුහාමුදුරුවෝ ගැන.
ඒක හරි අවබෝධයෙන් කරන කෙනෙක්. එතකොට මේ බුදුහාමුදුරන්ට මම වදිනවා කියලා හිතාගෙන එතනට ගිහිල්ලා වදිනවා මිස මම මේ පිළිමෙට වදිනවා කියලා හරි මම මේ චෛත්‍යයට වදිනවා කියලා හරි එහෙම නැත්නම් මම මේ බෝ වෘක්ෂයට වදිනවා කියලා හිතලා නෙමේ බුදුහාමුදුරන්ට වදිනවා කියන සිතුවිල්ල ඇතුළ තමයි මේ වන්දනාව කරන්නේ. ඉතින් ඒක ඇතුළත තියෙන බුදුන් වහන්සේට වන්දනා කිරීමම තමයි. අර ඒකට පුංචි ආධාරකයක් විදිහට පූජනීය වස්තුවක් තෝරා ගන්නවා. එතකොට එයාට ඇති වෙන හැඟීමට වඩාත් ප්‍රබල කරගන්න පුළුවන් කමකුත් තියෙනවා ඒකෙන්. ඉතින් ඕක ඇතුළේ තියෙනවා ගැඹුරු කාරණා. දැන් අපි අරගත්තොත් එහෙම හිතන්නකෝ අපි බුද්ධ ප්‍රතිමාවක් හැදුවාම බෞද්ධයෙක්ගේ හිතේ ඇති වෙනවා ශ්‍රද්ධාව කියන හැඟීම. බුදුහාමුදුරන්ට වඳිනවා කියන හැඟීම එක ප්‍රබල වෙනවා. මොකද මේ සාමාන්‍ය ප්‍රත්‍යජන මිනිස්සුනේ. දැන් අපිට ලස්සන රූපයක් දැක්කහම ආසාවක් ඇති වෙනවා. අපි අකමැති කෙනෙක්ව දැක්කොත් තරහක් ඇති වෙනවා. එහෙමනේ අපේ හැඟීම් වෙනස් වෙන්නේ. ඉතින් අර බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් හරි ලස්සන චෛත්‍යයක් හරි දැක්කහම එයා තුල තියෙන අර ආගමානුකූල හැඟීම තව තව වර්ධනය වෙනවා. අපි ඕවට කියන ඔය මේ සෝමනස්ස සහගත කුසල සිත් කියලා කියන වෙලාවට පහළ වෙනකොට. එතකොට මේ සෝමනස්ස සහගතයි කුසල සිත් අපි කියනවා මේ කාමාවචර මහා කුසල සිත් කියලා සිත් වර්ග ටිකක් තියෙනවා අභිධර්මයේ. ඒතර ඒ වෙලාවට පහළ වෙන්නේ තේ සෝමන සිත් ඒ කුසල සිත්ම තමයි පහළ වෙන්නේ. එතකොට ඒක ඇතුලේ ඇති වෙන්නේ විශාල පැහැදීමක් හිත ඇතුලේ. ඒ කියන්නේ ලෝභය නැතිව ඒ කියන්නේ අලෝභය, අදෝසය, අමෝහය වගේ ඔය වගේ සිතුවිලි එක්ක තියෙන සිත් පරම්පරාවක් ඇති වෙන්නේ. ඒවා බොහෝම පිරිසිදු හිත්, යහපත් හිත්, අනුන්ට නරකක් කරන හිතක් නෙමෙයි, අනුන්ට වැරද්දක් කරන හිතක් නෙමෙයි. ශාස්ත්‍රවරයා ගැන තියෙන ගෞරවය මුසු වෙච්ච උන්වහන්සේගේ කැපකිරීම ගැන හිතන එහෙම සිතක් පහළ වෙනවා. ඉතින් ඒකෙන් යාගේ හිතත් පිරිසිදු වීම පැහැදිලිවම සිද්ධ වෙනවා. තව මේ ගැටෙන කාරණාවක් තමයි රමේශ මේ වැඳීම කියන දේ. දැන් මුස්ලිම් ආගමේ වඳින්නේ දෙවියන්ට පමණයි. නමුත් බෞද්ධ ආගමිකයින් වැඩිහිටියන්ට වඳිනවා, අම්මා තාත්තට වඳිනවා, සමහර වෙලාවට සහෝදරයන් තමන්ට වඩා වැඩිමල් නම් වඳිනවා. මේක කොහොමද පැහැදිලි කරන්නේ? ඔව් දැන් පළවෙනි එක තමයි මම අර කිව්වා දැන් බුදුන් වහන්සේ කිසිම දැනක මේ අනිවාර්ය කළා නැහැ මේ ඔබ අනිවාර්යයෙන්ම බුදුන් වහන්සේට වඳින්න ඕනේ කියන කාරණාව. හැබැයි ඒ වගේ ගෞරවනීය කෙනෙක්ට වන්දනාමාන කිරීමේ ප්‍රතිඵල ලැබිච්ච ඒවා බෞද්ධ සාහිත්‍යයේ ඕනෑ තරම් තියෙනවා. එතකොට මේ වන්දනාව කියන එක බුදුදහමේ විතරක් නෙමෙයි පෙරදිග මිනිස්සුන්ගේ පොඩි සිරිතක් මේක. ඒ කියන්නේ Tamanට වඩා දැන් මේක බුදුදහමේ පෙන්නනවා එක පැත්තක් මේ වැඩිහිටියන්ට ගරු කිරීම කියලා අදහසක්. අපි කියන වෘද්ධෝපචායනය කියලා. ඒ කියන්නේ දැන් වැඩිහිටියන්ට ගරු කරනවා ඊළඟට බුදුදහමේ දෙනවා පූජාච පූජනීයාන. පිදිය යුත්තන්ට පුදන්න ඕනේ. දැන් බුදුදහම ඇතුළේ පෙරදිග සංස්කෘතීන් ඇතුළේ වැඳීම කියලා කියන්නේ අර ඉස්ලාම් ආගමිකයෝ තමන්ගේ දෙවියන් වහන්සේට වඳින්නා වූ සිතුවිල්ලෙන්ම කරන වැඳීමක් නෙමෙයි. ඒක ඇතුළේ පැති ගණනාවක් තියෙනවා. දැන් උදාහරණයකට බුදුදහමේ පැහැදිලි කරන විදිහට දැන් අර ලක්මනි කිව්වේ අයියට වඳිනවා, අක්කට වඳිනවා, අම්මට තාත්තට, ආච්චිට සීයට, ගුරුවරුන්ට හැමෝටම අපි වඳිනවනේ. ඒ පෙරදිග සිරිත් අනුව ගොඩනගින්න කොහොමද? බුදුදහමත් පැහැදිලි කරනවා. අපිට වඩා වැඩිහිටියන්ට අපි ගරු කරනවා. ඒතර වැඩිහිටියා වෙන්නේ කොහොමද? දැන් අපි හැමතිස්සෙම හිතාගෙන ඉන්නේ අපිට වඩා වයසින් වැඩි වුණාම විතරයි වැඩිහිටි කියලා. ඒකට අපි කියන්නේ වයෝ වෘද්ධ කියලා. ඒ කියන්නේ අපිට වඩා වයසින් වෘද්ධයි කියන වැඩුණු කියන එක. අපිට වඩා වයසින් වැඩි අය. එතකොට ඒගොල්ලෝ අපිට වඩා කාලයක් ජීවත් වෙලා තියෙනවා. එහෙම ජීවත් වෙච්ච හින්දා ඒගොල්ලන්ගේ අත්දැකීම් වැඩි. අපි ඔය ගුණය සලකා බලනවා. මේවට අදාළ ජාතක කතා හැමක් තියෙනවා. මේ කතාව ගොඩාක් දීර්ඝ වෙන හින්දා මම එච්චර කියන්නේ. ඊළඟට දැන් එතන තියෙනවා වයසින් වැඩි අය. ඊළඟට වඩා තමන්ට වඩා ගුණයෙන් වැඩි අය ඉන්න පුළුවන්. අපි කියන ගුණෝ වෘද්ධ කියලා. ඒ කියන්නේ තමන්ට වඩා වැඩි සීලයක් රකින්න, තමන්ට වඩා යහපත් විදියට හැසිරෙන, එහෙම ඉන්නත් පුළුවන්කම තියෙන විශේෂම ගුණ ධර්ම වලින් ඉහළ වෙච්ච අය. ඒ වගේම තවයි ඉන්නවා මේ තමන්ට වඩා නුවණින් උසස් අය. ඒ කියන්නේ ඥාණයෙන් තමන්ට වඩා වෘද්ධ වෙච්ච අය. දැන් අපි ගුරුවරුන්ට වැඳීම ඇතුළේ එක පැත්තක් එහෙම තියෙනවා. දැන් සමහර වෙලාවල් වලට සමහර අපිට වඩා වයසින් අඩු කෙනෙක් වුණත් ඊටාම දියුණු ඥානයක් සහිතව දැනුමක් සහිතව දෙනවා අපි ඇත්තටම එයාට ඒ ගෞරවය සිද්ධ කරනවා. ඒ වගේම තව පැත්තක් තියෙනවා මේ තපෝ වෘද්ධ කියලා. ඒ කියන්නේ මේ සීලයෙන් දැන් උදාහරණයකට භික්ෂුන් වහන්සේලා අතර තියෙනවානේ වැඩි කාලයක් වස් වාසය කරපු හාමුදුරුවෝ කෙනෙක්ට අද දවසේ මහාන වෙච්ච රහතන් වහන්සේ කෙනෙක් වුණත් වඳින්න ඕන. ඒයි තපෝගුණය නිසා කාලාන්තරයක් එකම ශීලයක් බොහෝම තදින් ආරක්ෂා කරපු නිසා. ඉතින් ඔය වගේ විවිධ ගුණාංග වලින් අපිට වඩා ඉහළින් ඉන්න කෙනෙක්ට අපේ ගෞරවය ප්‍රදානය කරන ක්‍රමයක් විදිහට බෞද්ධයෝ විතරක් නෙමෙයි මේ පෙරදිග ඉන්දියාවේ ඒවැ මිනිස්සු ඔය වන්දනාව කියන එක සිද්ධ කරනවා. එතකොට එතන වැඳීම ඇතුලේ තියෙන්නේ කෙනෙක්ට ගෞරවය ප්‍රදානය කරන ක්‍රමයක්. වැඩිහිටියෙක්ට ගෞරව කරනවා. එහෙම නැත්නම් අපේ අම්මා තාත්තා අපි වෙනුවෙන් කරපු කැපකිරීමට අපි වෙනුවෙන් කරලා තියෙන කාර්යභාරය වෙනුවෙන් ඔවුන්ට
කෘතගුණ දැක්වීම යම් සංකේතාත්මකව ප්‍රකාශ කරනවා. අපේ ගුරුවරු අපිට උගන්වපු එක වෙනුවෙන් ඔවුන්ගේ දැනුම අපිට ලබා දුන්න එක වෙනුවෙන් අපේ ගෞරවය ප්‍රදානය කරනවා. ඒක නිසා ඒ වැඳීම් ඇතුළත තියෙන්නේ හුදෙක් ආගමික ශාස්ත්‍රවරයෙක්ට වඳිනවායි කියන එක නෙමෙයි. එතන තියෙන්නේ ඒ පුද්ගලයාගේ යහපත් ගුණයට හරි ඥානයට හරි සීලයට හරි එයා විසින් අපිට කළා තියෙන වටිනා වූ දේවල් වලට හරි එයා අපිට වඩා වයසින් අත්දැකීමෙන් වැඩිවීම නිසා හරි එයාගේ තියෙන වටිනාකමට අපි යම්කිසි ගෞරවනීය සැලකීමක් කරනවා. ඒක තමයි වන්දනාවේ හේතුව. බුදුන් වහන්සේට අපි වන්දනා කරන්නේ උන්වහන්සේ ලෝක සත්‍යයා වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා බුද්ධත්වයට පත් වෙන්නේ. ඒ වගේම තමයි උන්වහන්සේ තමන් ජීවත් වෙච්ච කාලය පුරාම ලෝක සත්‍යයට විශාල විදිහට සේවය කළා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ කිසිදු අයහපත් සිතුවිල්ලක් නැහැ. ඒ කියන්නේ අපි කියන්නේ බෞද්ධ වචනෙන් කෙලෙස් නැති, කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරපු කෙනෙක්. ඉතින් බෞද්ධයෝ සලකන විදිහට වඳිනවා නම් ඒ ගෞරවය ලබන සුදුසුම කෙනා බුදුන් වහන්සේ. අර මං කියපු තපෝ වෘද ගුණෝ වෘද ඔය හැම පැත්තක්ම බුදුන් වහන්සේට තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අර්ථයෙන් තමයි වඳින්නේ. කිසිම වෙලාවක බුදුදහම ඇතුළත පෙන්වන්නේ ඔබ කෙනෙක්ට වැඳා කියලා විශේෂයෙන්ම බුදුහාමුදුරන්ට වැඳා කියලා බුදුහාමුදුරන්ගෙන් ඔබට පෙරලාදයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව දැන් මුස්ලිම්වරු විශ්වාස කරන දෙවියන් වහන්සේ අදටත් ඉන්න කෙනෙක්. ඒකට විශ්වාස කරන්නේ මේ දෙවියන් සදාතනිකව විශ්වය තුල පවතිනවා කියලා. හැබැයි මතක තියාගන්න බෞද්ධයන්ගේ ශාස්ත්‍රෝදය වෙච්ච බුදුන් වහන්සේ පිරිනුවන් පාලා ඉවරයි. බුදුහාමුදුරුවෝ දැන් නැහැ. එතකොට දැන්ට ඉන්න කෙනෙක්ට වැඳහම නේ ඒක අපිට දේවල් කරන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් නැහැ. එතකොට බෞද්ධයෝ බුදුහාමුදුරන්ට වඳින කිසිම වෙලාවකින් Tamanට කරදරයක් වෙනකොට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගලවා ගනින් කියලා හරි එහෙම නැත්නම් Tamanට ප්‍රශ්නයක් ආවට පස්සේ බුදුහාමුදුරුවෝට අග්ගාලා මැදිහත් වෙයි කියලා හරි Tamanට මොනවා හරි ධනෙ දෙයි කියලා හරි Tamanගේ ප්‍රශ්න විසඳලා වෙන මොනවා හරි දෙයක් කරයි කියලා හිතලා නෙමෙයි. එතන පැහැදිලිවම තියෙන බුදුන් වහන්සේගේ ගුණය ගැන හිතනවා. බුදුන් වහන්සේ කරපු කාර්යයට කෙලෙහි ගුණ සැලකීමක් ඒක ඇතුලේ තියෙන. නැතුව පෙරලා පිහිටවීමක්, පෙරලා දෙයක් ලැබීමක් නෙමෙයි එතන තියෙන්නේ. ඒ බුදුවරයෙක්ට වඳිනකොට තමන් තුළ ගොඩනැගෙන යහපත් සිත තියෙනවනේ. අන්නේ යහපත් සිත විසින්ම තමයි තමන්ට යහපතක් කරන්නේ. මොකද තමන් හොඳ දෙයක් කළොත් තමන්ට හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. ඒ වෙලාවේ තමන් තුළ පහළ වෙච්ච හිතේ ප්‍රබලත්වය තමන්ට උදව් කරනවා. තව පැතිත් තියෙනවා. දැන් උදාහරණයකට හිතන්නකො දැන් ඔබ ගිහිල්ලා කිසියම් ගුරුවරයෙක්ට ගෞරව කරනවා. එතකොට ඒ ගුරුවරයාට ඉතා හිතවත් තව ගුරුවරු ඉන්නවා. ඒ ගුරුවරු එතකොට හිතනවා මේ ළමයා අර ගුරුවරයාට ගරු කරනවා මෙයා ටිකක් හොඳ කෙනෙක් වගේ කියලා සමහරවිට සලකන්න පුළුවන්. ওই වගේ අපි බුදුහාමුදුරන්ව වන්දනාමාන කරනකොට දැන් බුදුදහමේ දෙවිවරු පිළිගන්නවනේ. දිව්‍ය ලෝක 6ක් තියෙනවා කියනවනේ. එතකොට ඒ සමහර දෙවිවරුත් මෙහෙම වන්දනාමාන කරන යහපත් විදිහට හැසිරෙන මිනිස්සෙක්ව දැක්කාම අන්න එයාට උදව් උපකාර කරන්න පුළුවන්. ඒ අර අතිරේකව වෙන වැඩක්. මේ මිනිස්සු හොඳ මිනිස්සෙක් කියලා දකින්න දැන් බුද්ධ ආගමේ විස්තර කරලා තියෙනවා. ඔය සක්‍ර දෙවියෝ දිව්‍ය ලෝක දෙකක ප්‍රධාන වෙච්ච සක්‍ර දෙවියෝ සමහර ඒ කියන්නේ පොයේ දවස් වලට සමහර මිනිස්සුන්ට වඳිනවා. යහපත් මිනිස්සු දැකලා. ඒකද බලන්න සක්‍ර දෙවියෝ වඳින්නේ. සක්‍ර දෙවියෝ මිනිස්සුන්ට වඳින ඒවත් අපේ තියෙනවා. ඒයි අර යහපත් මිනිස්සු දෙමව්පියන්ට සලකන, වැඩිහිටියන්ට ගරු කරන, ඒ ආදී වූ යහපත් ලක්ෂණ තියෙන සිල්වත් මිනිසුන්ට දෙවියොත් වඳිනවා. අර අපේ ඉස්සර කාලේ දැන් කියන්නේ ඒක නේද මේ හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියලා කියන්නේ. ඒ වගේත් වෙනවා. ඉතින් අර බුදුහාමුදුරන්ට ඒ වගේ පූජාවන් කරනකොටත් මේ මිනිස්සු යහපත් කියලා හිතලා දෙවියන්ගේ රැකවරණය ලැබෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒක බොහොම සංකීර්ණ කාරණාවක්. බුදුදහමේ වන්දනාව ඒ වගේ සංස්කෘතික පදනමක් ඇතුළේ ගොඩනැගිච්ච දෙයක්. ඔව් දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ සංවාදයට ඇත්තටම අපි බලාපොරොත්තු වුණ ආසත් සිරත් මෙතනට ගෙනල්ලා එතුමත් එක්කලා මේ සංවාදය ගොඩනගන්න. නමුත් අවාසනාවකට එතුමන් මේ වෙනකොට මැලේසියාවට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි මේ විදිහට කතා බහ ගේන්නේ. නමුත් අපි ඉදිරියේදී හෝ ආසත් සිරත් ආචාර්යතුමාවත් සම්බන්ධ කරගෙන මේ වගේ තවත් කතා බහක් ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. දැන් අපි තවත් බුද්ධ ආගම සහ මුස්ලිම් ආගම පිළිබඳව කතා කරනකොට තවත් ගැටෙන තැනක් තමයි මේ දැන් මුස්ලිම් ආගමේ තියෙන්නේ ගොඩක් යුතුයකම් ඉටු කිරීම. දැන් කියන්නේ සමාජයට වෙන්න ඕනේවා, තම පවුලට වෙන්න ඕනේවා, ඒ විදිහට තමයි මුස්ලිම් ආගම කොට නැගිලා තියෙන්නේ. නමුත් දැන් කෙනෙකුට මේක විවේචනය කරන්න පුළුවන් බුදුදහම කියන්නේ, බුදුහාමුදුරුවෝ කියන්නේ තමන් ගේ තියෙන පවුල අතහැරලා දරුවන්ට වෙන්න ඕන යුතුයකම් අතහැරලා ගිහිල්ලා මේ සියල්ල අතහැරලා තමන් තනිව ලබාගත් දෙයක් නේද කියලා. මේකත් ඔය මත ගැටුම් අතර තියෙන ප්‍රධාන කාර්යයක් මේ කාරණාවක් තමයි.
ඒක ලක්මිනේ දැන් ඔය පොත කියවන්න කලින් ඔය ප්‍රශ්න අහන ගොඩක් අයට දෙන්න පුළුවන් උත්තරේ තමයි පොත කියවන්න කියන්නේ. මොකද මේ පොත ඇතුළේ ඔකට උත්තර දීලා තියෙනවා. එකක් තමයි මේ යුතුයකම් ඉටු කිරීම සම්බන්ධයෙන් ගත්තාම ඉස්ලාම් දහම තුළ වගේම බුදුදහමෙත් තියෙනවා යුතුයකම් ඉටු කිරීම කොච්චර වැදගත්ද කියලා. ඒකට සූත්‍රයක්ම තියෙනවා සිංහලෝවාද සූත්‍රය කියලා. ඒ සිංහලෝවාද සූත්‍රයේ තමන්ගේ දෙමව්පියන්ට, තමන්ගේ භාර්යාවට, තමන්ගේ මිතුරන්ට, ඒ වගේම තමන්ගේ ආගමික උතුමන් වහන්සේලාට, තමන්ගේ ගුරුවරුන්ට වැඩි වුණ තමන්ගේ සේවකයන්ට පවා තමන් යුතුයකම් ඉටු කරන ඉස්ලාමයේ තියෙනවනේ දහඩිය වේලෙන්න කලින් වැටුප ගෙවන්න. ඒ වගේ මේ සේවකයන්ට පවා කොහොමද සලකන්න ඕනි යුතුයකම් ඉටු කරන්න ඕනි කියන එකත් අනිත් පැත්තට. දැන් සේවකයා ස්වාමියාට කොහොමද යුතුයකම් කරන්නේ? දෙමව්පියන්ට දරුවෝ යුතුයකම් කරන්නේ කොහොමද? දරුවන්ට දෙමව්පිය යුතුයකම් කරන්නේ කොහොමද? මේ විදිහට මේ සමාජ කණ්ඩායම් 6ක් ගැන විග්‍රහ කරලා තියෙනවා දෙපැත්තටම යුතුයකම් ඉටු වෙන එක ගැන. අපේ ග්‍රන්ථය තුළදීත් යම් යම් පරිච්ඡේදවලදී මේක වෙන වෙනම සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟ ප්‍රධානම කාරණාව අර බුදුන් වහන්සේ ගැන අහන ප්‍රශ්නේ. දැන් අපි මේ බුදුවරයෙක්ගේ යුතුයකම් ඉටු කිරීම ගැන අහන්නේ දැන් ඔය ළමයා ඉපදිච්ච දවසම දාලා ගියානේ, භාර්යාව අතහැරලා ගියානේ. ඔය ඔක්කොමනේ මතක තියාගන්න. බුදුවරයෙක් පහළ වෙන්නේ ඔය ගිහි ජීවිතේ අතහැරලා ගියපු නිසා තමයි. නිකන් හරි සිද්ධාර්ථ කුමාරයා යශෝදරාවයි රාහුල කුමාරයා එක්ක ගිහි ජීවිතේ හැමම ගත කළා නම් අද බෞද්ධයන්ට කතා කරන්න බුදුවරයෙකුත් නැහැ, බුද්ධ ධර්මකුත් නැහැ. හැබැයි අමතක කරන්න එපා බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ ආපහු තමන්ගේ කිඹුල්වත්පුරයට වැඩම කරනවා. ඒ කියන්නේ තමන් ජීවත් වෙච්ච රාජධානියට වැඩම කරනවා. වැඩම කළා මොනවද කරන්නේ? මේ වෙනකොට තමන්ගේ අම්මා මිය ගිහිල්ලා හිටියේ. එතකොට ඒ වෙලාවේ ඉඳපු තාත්තා, ඒ වගේම තමන්ව ඊට පස්සේ හදාගත්ත තමන්ගේ සුළුමව, ඒ වගේම තමන්ගේ භාර්යාව ගිහි කාලේ භාර්යාව වෙලා ඉඳපු යශෝදරාව, තමන්ගේ දරුවාව ගිහි කාලේ දරුවා වෙලා ඉඳපු රාහුල කුමාරයා සහ වෙනත් තමන්ගේ ඥාති සහෝදරවරු නන්ද කුමාරයා මේ ආදී වූ විශාල ඥාති පරම්පරාවටම ධර්මයේ දේශනා කරනවා. දැන් බුදුන් වහන්සේ බුද්ධත්වයට කලින් අවුරුදු ගාණක් දුෂ්කර ක්‍රියා කළත් කරන්නේ මේ ධර්මය හොයාගන්න උත්සාහ කළා. විශාල වෙහෙසක් මහන්සියක් දැක්කා. බෞද්ධ විශ්වාස කරන්නේ සාරාංශකීය කල්පලක්ෂයක් පාරමිතා පිරුවා. ඒ කියන්නේ මේක මේ සාමාන්‍ය සංඛ්‍යාවලින් ගණන් කරන්න පුළුවන් මිලියන බිලියන ට්‍රිලියන ගණන් වලටත් වඩා වැඩි කාලයක්. ඒ අපි කියන්නේ නිකන් හිමාල පර්වතයේ තරම් මහා මේරු පර්වතයේ තරම් විතර හිස් දන් දුන්නා, මහා මුහුද තරම් ලේ දන් දුන්නා. එහෙම ඔක්කොම කරලා ඊට පස්සේ මේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණාට පස්සේ අර ගිහි කාලේ කට්ටියට තමන්ගේ ධනය මොනවා හරි දෙන්න හරි ඒගොල්ලන්ගේ අත්පා හොද ගෙදරට වෙලා ඉන්න හරි නම් අච්චර පාරමිතා පුරන්න ඕනේ නෑනේ. ඒක සාමාන්‍ය අපිත් කරන වැඩක් නේ. එතකොට උන්වහන්සේ මොකද්ද කළේ? අර නෑදෑයි ඔක්කොම ටික හම්බෙලා ඔවුන්ට තමන් අවබෝධ කරගත්ත ධර්මය කියලා දුන්නා. ඒ තමන් අවබෝධ කරගත්ත ධර්මය පැහැදිලි කළාට පස්සේ අම්මා තාත්තා විතරක් නෙමෙයි තමන්ගේ මුළු ඥාති පරම්පරාවේම අති විශාල පිරිසක් මාර්ගඵල ලබනවා. දැන් ඕකනේ බුදුවරයෙක් හොයාගත්ත ලොකුම දායාදේ. අච්චර පාරමිතා පුරලා. එතකොට මේ දායාදිය මුළු පරම්පරාවටම දුන්නා. බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ වදනකොට රාහුල කුමාරයාට යශෝදරාව අර යන්න වගේ තාත්තා කියලා පෙන්නලා තාත්තගෙන් දායාද ඉල්ල ගන්න කියනවා. එතකොට බුදුහාමුදුරුවෝ දායාදේ විදිහට දෙන්නේ ධර්මයේ. රාහුල කුමාරයා පැවිදි වෙනවා. පැවිදි වෙලා රහත් වෙනවා. යශෝදරාව පැවිදි වෙනවා. යශෝදරාව භික්ෂුණී ශාසනයේ පැවිදි වෙලා අභිඥාලාභී භික්ෂුණීන් අතර අගතැන්පත් තෙරණිය බවට පත් වෙනවා. ඇය රහත් වෙලා පිරිනිවන් පානවා. සුද්ධෝදන රජතුමා බුදුහාමුදුරන්ගෙන් බණ අහලා ධර්මය අවබෝධ කරගෙන අවසාන මරණ මංචකයේ වෙනකොට ධර්මයේ උපරිම අවබෝධය දක්වා යනවා. එතකොට ප්‍රජාපති ගෝතමිය තමන්ගේ සුළුමව ධර්මය අහනවා. ධර්මය අවබෝධ කරගෙන නිවන් දැකලා ශාසනයේ පැවිදි වෙනවා. භික්ෂුණී ශාසනය පටන් ගන්න ප්‍රජාපති ගෝතමියකින්. ඇය චිරරාක්ෂකයන් අතර අගතැන්පත් තෙරණිය බවට පත් වෙනවා. එතකොට දැන් අර ප්‍රධාන සියලුම දෙනා උපරිම මාර්ගඵල තත්ත්වයට ගිහිල්ලා. ඉතින් ඕක නෙමෙයිද කරන්න පුළුවන් ලොකුම සැලකිය? දැන් බුදුහාමුදුරු දේශනා කරන එක තමයි දරුවෙක්ට අම්මට තාත්තට කරන්න පුළුවන් හොඳම සැලකීම තමයි තමන්ගේ අම්මව තාත්තව හරි ධර්ම මාර්ගයට අරගන්න එක. ඒගොල්ලන්ට ධර්මය කියලා දෙන එක. දැන් අපේ සරියුත් මහරහතන් වහන්සේ බුදුහාමුදුරන්ගේ අග්‍ර ශ්‍රාවක දෙනමගෙන් පළවෙනි ශ්‍රාවකයා වෙච්ච සරියුත් හාමුදුරුවෝ තමන් පිරිනිවන් පාන ලං වෙන කාලේ බලනවා තමන්ගේ අම්මා බ්‍රාහ්මණ කාන්තාව. එයා ඒ වෙනකොටත් ධර්මය අවබෝධ කරගෙන නැහැ. උන්වහන්සේ අම්මට ධර්මය අවබෝධ කරලා දෙන්න මේ ප්‍රදේශයට යනවා වඩිනවා. ඒ කියන්නේ දෙන්න පුළුවන් ලොකුම දායාදේ. එතකොට ඒ විතරක් නෙමෙයි. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ අම්මා දවස් 7කින් මිය පරලොව යනවනේ. ඒ කියන්නේ අම්මාගේ ආයුෂ අඩු මමක්නේ හොයාගන්නේ කොහොමද පිළිසඳ ගන්න බුදුවරයෙක්ගේ පස් මහ බැලුම් බලලා. ඒක වෙනම කතාවක්. ඉතින් ඒ කියන්නේ ඒකට පදනමක් තියෙනවා.
එතකොට එහෙම තෝරගත්ත මහමායා දේවිය මරණයට පත් වෙලානේ හිටියේ. මරණයට පත් වෙලා දිව්‍ය ලෝකේ දෙවි කෙනෙක් වෙලා ඉපදිලා හිටියේ. වැඩි ඕනේ බුදුන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩලා ඒ අම්මටත් බණ කියනවා. ඒ කියන්නේ අම්මා වෙනකොට දේවතාවෙක් වෙලා හිටියේ. ඒ අම්මා ප්‍රමුඛ ඒ අම්මා එක්ක ඉඳපු දිව්‍ය ලෝකෙ ඉඳපු අර මාතෘ දිව්‍ය රාජ්‍ය ප්‍රමුඛ දෙවිවරුන්ට අභිධර්මීය දේශනා කරනවා. මාස 3ක් තිස්සේ. මාස 3ක් තිස්සේ අභිධර්මීය දේශනා කළේ හැමෝම සෝවාන් වුණා. වැඩි ඕනේ නෑ. බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරය ඔය ගිහිල්ල එනකොට උදව් කරපු චන්න ඇමති ශාසනය පැවිදි වෙනවා. ඒ විතරක් නෙමේ ඒ ගිහිල්ල ඒ ශාසනික වත් පිළිවෙත් අනුගමනය කරනවා. ඒ වගේම තමයි ආපු කන්තකස්සය. එයාට දුක හින්දා එයා දුක වැඩි වෙලා මැරෙනවා කන්තකස්සය. අර අපි කියන්නේ පපුව පැල්ල මැරෙනවා කියලා. ඊට පස්සේ එයා දිව්‍ය ලෝකෙ උපදිනවා. ඒ කන්තකස්සයත් බණ අහලා සෝවාන් වෙනවා. ඒක නිසා බුදුන් වහන්සේ හොයාගත්ත වටිනාම දේ තමයි ධර්මය, ලෝක යථාර්ථය. ඒක අර මුළු ඥාති පරම්පරාවටම දුන්නා. ඒ නිසා අපිට කියන්න බෑ යුතුයකම් ඉටු කළේ නැහැ කියලා. කරන්න පුළුවන් ලොකුම යුතුයකම අපි කාටවත් කරන්න බැරි යුතුයකමක් තමයි ඉෂ්ට කරලා තියෙන්නේ. ඔව් දැන් අපි මේකෙදි කතා කරන්නේ මේ ගැටෙන තැන්නේ. ඒ කියන්නේ අනිත් ආගමිකයන් පිළි නොගන්නා සහ බෞද්ධ ආගමිකයින් පිළිගන්නා දේවල් පිළිබඳව තමයි අපි අද දවසේ මේ කතා කරේ. ඉතින් ඔබේ අදහස් තියෙනවා නම් මේක ගැන පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. එතකොට අපිට රමිස්ගෙන් මේක වැඩිදුර අපිට පැහැදිලි කිරීමක් ඔබට ගෙන දෙන්නට පුළුවන්. ඊළඟ තවත් කාරණාවක් තමයි මරණින් මතු උප්පත්තිය. දැන් බෞද්ධාගමිකින් විදිහට අපි විශ්වාස කරනවා අපිට මරණින් මතු නැවත ආත්මයක් තිබෙනවා කියලා. අපි මෙරි ඉපදෙන ආත්මයක් තමයි ගත කරන්නේ. නමුත් මුස්ලිම් දහමේ ඒක විශ්වාස නොකරන දෙයක්. මේක කොහොමද පැහැදිලි කරන්නේ? ඔව් පැහැදිලිවම දැන් ඒ කියන්නේ ඉස්ලාමිකයන් විතරක් නෙමෙයි අපි ඉබ්‍රාහිමික ආගම් කියලා සලකන ඔය ආගමික සම්ප්‍රදාන යුදෙව් ක්‍රිස්තියානි සහින් ගොඩනැගෙන කතෝලික සහ එහා සම්ප්‍රදාන ක්‍රිස්තියානි සම්ප්‍රදායන් ඒ වගේම තමයි ඉස්ලාමය මේ වගේ හැම ආගමක්ම මරණින් මතු සදාතනික දිව්‍ය ලෝකයක පැවැත්මක් පිළිබඳව සදාකාලික ජීවිතයක පැවැත්මක් පිළිබඳ විශ්වාස කරනවා. ඒක ඔවුන් විතරක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පහළ වෙච්ච කාලේ ඉන්දියාවේ තිබිච්ච ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් ගණනාවක් එහෙම විශ්වාස කළා. හැබැයි බුදුන් වහන්සේ පැහැදිලි කරන දේ තමයි මේ ලෝකයේ තියෙන්නේ හේතුඵල ක්‍රියාවලියක්. ඒ කියන්නේ මේ හැම එකක්ම හේතුවක් තියෙනවා ඵලයක් තියෙනවා. ඒක නිසා තව ඵලයක් ඇති වෙනවා. මේ වගේ මේ ක්‍රියාවලියක් තියෙනවා. අපි කියන්නේ process එකක් තියෙනවා. එතකොට දැන් අපි මේ ජීවිතය කියලා කියනනේ. මේ ජීවිතය කියන ওই process එකේ එක අවස්ථාවක්. ওই ක්‍රියාවලිය එක අවස්ථාවක්. එතකොට මේ ක්‍රියාවලිය අඛණ්ඩව හැම දිගටම සිද්ධ වෙනවා. ඒක මරණයෙන් අවසන් වෙන ක්‍රියාවලියක් නෙමෙයි. ඔක හරි ගැඹුරින් විස්තර කරන ඔය අභිධර්මයේ ප ဋ ාණ ප්‍රකරණයේ වගේ තැනක තියෙනවා සූවිසි ප්‍රත්‍ය කියලා විග්‍රහය. එතන තියෙනවා සමානාන්තර ප්‍රත්‍ය, අනන්තර ප්‍රත්‍ය කියලා. ඒ කියන්නේ මේ process එක ඇතුලේ එක ධර්මතාවක් නැති වෙච්ච ගමන්ම තව ධර්මතාවක් ඇතිවීමේ ශක්තියක් තියෙනවා. එකක් නැති වුණු පමණින් ඒහා ඉඩ හරියට දැන් පොලිමක එක්කෙනෙක් ඉස්සරහට යනකොට පිටිපස්ස එක්කෙනා ඊළඟ තැන දෙනවා. අන්න ඒ වගේ හැකියාවක් මේ සෑම ධර්මතාවකම ක්‍රියාවලිය ඇතුලේ තියෙනවා. ඒක අපේ සිත් පරම්පරාව, අපේ රූප පරම්පරාව කියලා පෙනෙන අපේ මේ භෞතික ශරීරේ මේ හැම දෙයකම තියෙනවා. ඒ නිසා බෞද්ධයෝ විශ්වාස කරනවා දිගින් දිගට අපේ මේ සිත් පරම්පරාව යනවා. ඒකට පදනමකුත් තියෙනවා. ඒක පැහැදිලි කරනවා පටිච්චසමුපාදයේ හරි ලක්ෂණට මොකක්ද මිනිස්සු ළඟ තණ්හාව තියෙනවා. ධර්මතාවයට ආසාව තියෙනවා. දේවල් වල ඇලෙනවා. ලස්සන රූප ලස්සනයි කියලා හිතනවා. අකමැති දේවල් වලට අකමැති වෙන්නේ ලස්සන ඒවාට කැමති හින්දානේ. දැන් අපි තිත්ත කෑමක් කනකොට අපි ඒකට අකමැති වෙන්නේ අපි පැන් රසයකට කැමති හින්දානේ. එතකොට ඔය වගේ දේවල් එක්ක ඇලෙමින් ගැටෙමින් යනවා. එතකොට කියනවා තණ්හා. තණ්හා පච්චය උපාදාන කියනවා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අපි මේක අල්ල ගන්නවා තදට. මේ මගේ එකක්, මට අයිති එකක්. මේක මගේ ශරීරය කියලා අල්ල ගන්නවා. එතකොට අපි මැරෙන වෙලාව තියෙනවා. මැරෙන මොහොතකට බෞද්ධ බුදුදහම විස්තර කරන්නේ මේ මිනිස්සු රූප දැකලා ඇති වෙලා නෙමෙයි මැරෙන්නේ. අපි මැරෙනකොටත් හිතන්නේ අනේ තව ලස්සන රූප දකින්න තිබ්බනම්. අපි මැරෙනකොටත් හිතන්නේ තව ලස්සන ශබ්ද අහන්න තිබුණා නම්. මැරෙනකොටත් හිතන්නේ තව රස කෑම දැන්. අපි හිතන්නකො මෙච්චර කාලයක් කෑම බීම කාලා තාම අපිට ඇති වෙලා නේ. අපි තව අලුත් කෑම අලුත් කඩයක් පටන් ගත්තොත් ඒකින් කාලා පල් බලමු කියලා අපි ආයෙ නිකන් මැරෙන මොහොත ලඟ වෙලත් අලුත් කඩයක් තිබුණොත් අපි ගියේ අර අලුත් කඩේ කෑම කොහොමද දන්නේ කියලා අපි බලනවා. ඒක දෙහිම සුවඳවල් විඳලා නේද? එකම පර්ෆියුම් එක ගහනවා නම් එකම සුවඳ විලවුන් වර්ගය ආලේප කරනවා. අපි බලන අලුත් එකක් આવත් සුවඳ බලලා තෝරනවා. ඉතින් දැන් මේ ලක්මිනීල හොඳටම දන්නවනේ ගිහිල්ලා නේද? ඔය එක ආලේපන වර්ග තෝරන්න සුවඳ බල කීයක් හොයනවද කියලා. ඇයි අපි මේවා විඳලා ඇති වෙලා නෙමෙයි අපි කවුරුත් මැරෙන්නේ.
මේ පෘථග්ජන මිනිස්සු ඊට පස්සේ ස්පර්ශයන් විදලා මේ හැම දෙයක්ම කියන පංචේන්ද්‍රියම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මැරෙන මොහොත වෙනකොට මේ එකක්වත් ඇති වෙලා නෙමෙයිනේ මැරෙන්නේ. මේවා විඳීමේ ආසාව තවදුරටත් තියෙනවා. එතකොට එහෙනම් මැරෙන මොහොතේදී අපිට පහළ වෙනවා හිතක් චුති සිත කියලා. ඒ කියන්නේ මේ භවයේ අවසන් වෙන සිත. ඒ චුති සිත පහළ වෙනකොටත් අපිට තව විඳින්න ඕනේ ඌමනාව තියෙනවා. තව විඳින්න ආසාව තියෙනවා. අපි අල්ලගෙන ඉන්නවා ලස්සන රූප, අපේ ශරීරය, අපේ ජීවිතය, අපේ ආත්මය. ඒ අල්ලා ගැනීම නිසා අපි ආත්මය කියලා හිතාගෙන අල්ලන් ඉන්නවා. ඒ අල්ලා ගැනීම නිසා මොකද්ද වෙන ප්‍රතිඵලය? උපාදාන පත්‍ය භව. උපාදාන නිසා සංසාරය කියන එක ඇති වෙනවා. ඒ කියන්නේ මැරෙනකොටත් මේ මනුස්සයට මේ වැති නෑනේ. එහෙනම් තව විඳීමේ ආශාව නිසාම එයාට ඇති වෙනවා ප්‍රතිසන්දි කියලා හිතක්. ඒ ප්‍රතිසන්දි හිත පහළ වෙන තැන අනුව එයාට අලුත් උපතක් සකස් වෙනවා. දැන් එහෙනම් අර අල්ලා ගැනීම කියන එක නැති නොකරන තාක්කල් ඒක 100ද 200ද ලක්ෂයද කියන්න බෑ ආත්ම භව ඇත්ත තරම් දුරට සත්‍යය සංසාරේ යනවා. එතකොට බුදුවරු පහළ වෙන්නේ මෙන්න මේ process එක තේරුම් කරලා දෙනවා. මේක ඒකනේ මේ බුද්ධ ආගම කියලා කියන්නේ මේ බෞද්ධ කියලා ආගමික සම්ප්‍රදායකට කොටු කරගන්න ඕන එකක් නෙමෙයි. මේ ලෝකේ ඕනෙම මිනිස්සෙක්ට අනුගමනය කරන්න පුළුවන් ප්‍රතිපදාව. බුදුන් වහන්සේ පෙන්නන්නේ මෙන්න මේ process එක. මේ ක්‍රියාවලිය. බුදුන් වහන්සේ නිවන කියලා කියන්නේ මේ process එක බිඳින එකට. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය බිඳ දානවා. අර අපි දැන් තවදුරටත් රූප දැක්කහම මේක ෂෝක් කියලා අල්ලගන්නේ. මේක මමේ මගේ කියලා අල්ලගන්නේ. එහෙම වුණොත් මරණ වෙලාවේ පහළ වෙන හිත මුකුත් අරමුණු අල්ලගන්නේ. එතනින් සිත් පරම්පරාව නවතිනවා. අන්න ඒකට තමයි නිවන කියන්නේ. එතනින් එහාට මේ පරම්පරාව ගමන් කරන්නේ නැහැ. ඒක නිවන කියන්නේ නිවනේ පරිපූර්ණ අවස්ථාව අපි කියනවා පරිනිර්වාණය කියන තැන එන්නේ එතන. ඒ කියන්නේ අපි කියනවා අනුපාදිශේෂ පරිනිර්වාණය කියලා. එතකොට ඒ තැනටම මුකුත්ම ඉතුරු නොකර අවසන් කිරීමක් තියෙනවා. ඔය බුද්ධ ආගමේ වචනයක් තියෙනවා. මේක අපි කියනවා මේ පාරිභාෂික වචනයක් ටෙක්නිකල් ටර්ම් එකක් තියෙනවා. මේ නිවන කියන්නේ අසංකත ධර්මය. හේතුඵල ක්‍රියාවලියෙන් ගොඩනගෙන එකක් නෙමේ හේතුඵල ක්‍රියාවලිය බිඳ දැමීම. ඉතින් බෞද්ධයන්ගේ විශ්වාසය එහෙම එකක්. ඉතින් ඔවුන් උත්සාහ කරන්නේ උපරිම වශයෙන් මේ දේවල් අල්ලා ගන්න එක අවසන් කළා සංසාර ගමන අවසන් කරන්න. නැතුව තව තැනක උපදින එක ඔවුන් දකින්නේ දුකක් විදිහට. ඉතින් මේක දර්ශන සම්ප්‍රදායන් දෙකේ දෙන වෙනසක්. අනිත් එක මේ ඉගැන්වීම ලෝකේ ප්‍රධාන ආගම්වල තියෙන බුදුදහම තුළ විතරයි. ඒකත් විශේෂතාවක්. හැබැයි නැවත නැවත උපත පිළිබඳව හින්දු ආගමිකයෝ විශ්වාස කරනවා. ඒ වගේම තමයි ජෛන දහම තුළද විශ්වාස කරනවා. හැබැයි මේ සංසාරයේ නැවැත්වීම පිළිබඳව බුදුදහමේ තියෙන ඉගැන්වීම විශේෂයි. ජෛනයින්ටත් තියෙනවා වෙනම ඉගැන්වීමක්. ඒගොල්ලොත් මරණින් පස්සේ සිද්ධ ශිලාව කියලා තැනක දිව්‍ය ලෝකයක පහළ වීමක් ගැන ඒගොල්ලන්ටත් විශ්වාස තියෙනවා. ඒක කරන්නත් තමන්ගේ ආත්මය පිරිසුදු කරගන්න ඕනේ. ඒගොල්ලෝ කියන විමුක්තියට යන්න ඕනේ. ඒ වගේ විවිධ මත තියෙනවා. බුදුදහමේ පැහැදිලි කිරීම මේක බෞද්ධයෝ ඉතින් ඒක වෙනුවෙන් මහන්සි ගන්නවා. අනිවාර්යයෙන්. දැන් මේ පිළිබඳවත් අපි නැවතත් මතක් කරනවා. ඔබට යම් කිසි අදහසක් निराකරණය කරගන්න තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඒ ගැන තව දුරටත් මෙතුමන්ව සම්බන්ධ කරගෙන කතා බහ කරන්නට සූදානම්. අපි එහෙනම් කතා බහ අවසන් කරන්නට අවසාන වශයෙන් අපි දැන් බහු ආගමික රටක ජීවත් වෙන අපි සහෝදරත්වයෙන් සහජීවනයෙන් ඉස්සරහට යන්න ඕනේ. මේ තියෙන සංහිඳියාව පවත්වාගෙන යන්න නම් අපි මොකක්ද කළ යුත්තේ? රමේෂ් දකින විදිහට මොකක්ද කියන්න තියෙන පණිවිඩය? ඒකේ හොඳම දේ තමයි මේ පොතේ මාතෘකාව සංවාදය. දැන් පළවෙනි එක තමයි මේ ග්‍රන්ථය ලියද්දී ආචාර්ය අසාද් සහ මම අප දෙදෙනා දැන් අපි දෙදෙනාම අපේ පශ්චාත් උපාධිවලදී හම් වෙලා අපි බොහොම මිත්‍ර සම්බන්ධතාවක් ගොඩනගාගෙන අපි කාලාන්තරයක් මේ ශාස්ත්‍රීය කටයුතු යෙදුණා. දැන් ඇත්තටම අසාද්ගේ පර්යේෂණ ක්ෂේත්‍රය ගත්තොත් එහෙම අසාද්ගේ පශ්චාත් උපාධි සහ ඔහුගේ ආචාර්ය උපාධි ගත්තොත් එහෙම ඔහුගේ අධ්‍යයනයේ බුදුදහම හා සම්බන්ධ ඉස්ලාමයේ එක්ක කරන සාපේක්ෂ අධ්‍යයනයන් එක්ක තමයි ඔහුගේ අධ්‍යයන. ඔහු ඊටාම් විශිෂ්ට ගණයේ ආචාර්ය උපාධි පර්යේෂණයක් කළා මේ විසුද්ධි මග්ගය සහ ඉස්ලාමීය ඉගැන්වීම් ඒකාබද්ධ කරගෙන. ඒක නිසා ඇත්තටම මේ පොත ලියනවා නම් ඕනනම් අසාර්ථ තනියෙන් මේ පොත ලියන්න තිබ්බා. බෞද්ධ මුස්ලිම් සංවාදය. මොකද අසාර්ථත් හොඳ පරිචයක් තියෙනවා බුදුදහම ගැන. මමත් පෞද්ගලිකව මේක මම එහෙම ලොකුට විස්තර කියන්නේ නැහැ මං ගැන. නමුත් මමත් මගේ මූලික උපාධිය සමය අධ්‍යයනය කියන්නේ හැම ආගමක් පිළිබඳව හැදෑරීමක්, තුලනාත්මක දර්ශනය සහ පොදුවේ දර්ශනීය විෂයන් හදාලා තියෙන හින්දා ඉස්ලාමය ඇතුළු වෙනත් ආගම් පිළිබඳව මටත් යම් අවබෝධයක් තියෙනවා. එතකොට ඕනනම් මටත් මේක තනියම ලියන්න තිබුණා. හැබැයි අපි දෙන්නාගෙන් කවුරුවත් මේ පොත තනියම ලියන්නේ නැතුව ඇයි අපි දෙන්න එකතුලා මේ පොත ලියන්නේ? අපි දෙන්නා මේක ලිවීම ඇතුළත තියෙන්නේ දැන් කොච්චර ලිව්වත් මම බුද්ධ ආගම ගැන ලියනකොටයි ඉස්ලාමය ගැන ලියනකොටයි අර අපි කියන අපේ ආත්මීය හැඟීම් කියලා අපේ එහෙම යම් අපි කියන බයස් වෙනවා කියලා මොකක් හරි එකක් එන්න පුළුවන්.
හැබැයි ශාස්ත්‍රීය ලෝකේ එහෙම පුළුවන් තරම් එහෙම වෙන එක අඩු කරගන්න ඕනේ. හැබැයි එහෙම නොවුනත් මේක කියවන පාඨකයාට අර හිතන යුක්තිය ඉටු වෙනවා පමණක් නො ඉටු වෙන බව පෙනෙන්නට තිබිය යුතුයි කියලා නීතියේ මූල ධර්මයක් තියෙනවා. ඒ වගේ අර මධ්‍යස්ථ භාවය කියන එක වෙනවා විතරක් නෙමෙයි වෙන බව පේන්නත් එපේ. දැන් ඒ නිසා දැන් ආසා දෙකාතකට ඉස්ලාම් ධර්මයේ ශාස්ත්‍රීය වශයෙන් හදාරන විද්වතෙක් විතරක් නොවේ ඔහු ඉස්ලාමයට අනුව ජීවත් වෙන එහෙම ජීවන ප්‍රතිපදාවක් අනුගමනය කරන ඉතාම හොඳ ඉස්ලාම් පැතිමතෙක්. ඔහු ඒ ආගමික සම්ප්‍රදාය තුළ ශික්ෂණය ලැබු පොඩි කාලේ ඉඳන් ඒ ශික්ෂණය ලැබුව ඔහු හදවතින්ම ඉස්ලාමයේ වැළඳගත්ත ඉතාම හොඳ ආගමික භක්තෙකෙක්. එතකොට මමත් බුදුදහම ශාස්ත්‍රය හදාරනවා වගේ මේක ජීවිතය හා බද්ධ කරගෙන ඒක ජීවත් වෙන ඒ ක්‍රියාවලීන් හා බද්ධව සිටින ක්‍රියාකාරී වෙන්න එහෙම කෙනෙක් මම. එතකොට අපි දෙදෙනාටම අපේ ආගමික සම්ප්‍රදායන් පිළිබඳව ශාස්ත්‍රීය දැනුමක් තියෙනවා හැඟීමක් තියෙනවා. එතකොට එහෙම දැන් ඔය අපේ ගොඩක් අය අපේ මේ මං කියන්නේ මේ සමාජ දෙක තුනේම සමහරු ඉන්නවා හැඟීම විතරයි තියෙන අවබෝධය නේද? එහෙමනේ සමහරක් වෙලාවට ඔය අපි කියන්නේ හරි ද්වේෂ සහගත මේ අදහස් ප්‍රතිචාර දක්වන්නේ එහෙම ඉතින් හැඟීම තියෙනවා අවබෝධය නැහැ. දැන් මේ ලියන කතෝරු දෙදෙනා වශයෙන් අප දෙදෙනාටම ශාස්ත්‍රීය හැදෑරීමක් තියෙනවා මේ හැඟීමක් තියෙනවා. දැන් එතකොට අපි දෙදෙනා එකතු වෙලා මේ කරන වැඩේදී කරන්නේ හරියට ඔබ එකම වේදිකාවක් මත එක පසක බුදුන් වහන්සේ වඩම්මවලා අනිත් පසින් නබිතුමා වඩම් ආරාධනා කළා අසුන් ගන්වලා ඔබ අහනවා එකම ප්‍රශ්නේ. ඔබ අහනවා මනුෂ්‍යත්වයේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද කියලා බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට බුදුහාමුදුරන්ගෙන් ලැබෙන උත්තරයක් තියෙනවා. නබිතුමාගෙන් අහනවා ඔබ වහන්සේ විශ්වාස කරන්නේ මොකද්ද මනුෂ්‍යත්වය ගැන? නබිතුමා දෙන උත්තරයක් තියෙනවා. මේ පොත ලියලා තියෙන ආකෘතිය වගේ. මේ කිසිම තැනක මේ දෙක එකතු කරලා නැහැ. අපි පෙන්නන්නේ එහෙනම් බුදුහාමුදුරුවෝ මොකද්ද මනුෂ්‍යත්වය ගැන කිව්වේ? නබිතුමා මොකද්ද මනුෂ්‍යත්වය ගැන කිව්වේ? බුදුන් වහන්සේගේ පිළිතුරට අදාළ වෙන කරුණු කාරණා ටික ලියනවා මම. බෞද්ධයෙක් වශයෙන්. එතකොට නබිතුමාගෙන් ලැබෙන පිළිතුරට අදාළ කරුණු කාරණා ටික ලියනවා ආසත් ඉස්ලාමිකයෙක් වශයෙන්. එතකොට මේ විදිහට මනුෂ්‍යත්වය ගැන, කාන්තාව ගැන, දරුවෝ ගැන, පරිසරය ගැන, අන්‍යාගමිකයෝ ගැන මේ වගේ විවිධ කාරණා පිළිබඳව අපි මේ ග්‍රන්ථය තුළදී වෙන්වෙන්ව සාකච්ඡා කරනවා. දැන් එතකොට මේක කියවන පාඨකයාට බුදුදහමත් ඉස්ලාමයත් වෙන වෙනම මේ ග්‍රන්ථය තුළ හදාරන්න පුළුවන්. අපි දන්නා හැටියට මේ එකිනෙකට වෙනස් ආගමික සම්ප්‍රදායන් දෙකක කතුවරු දෙන්නෙක් එකට එකතු වෙලා ඒ සම්ප්‍රදායන් දෙක මෙහෙම ගොනු කරලා තියෙන පළවෙනි අවස්ථාව තමයි මේ ලංකාව ඇතුළත. ඉතින් ඒක ඇතුළතදී කිසිම ආගමික සම්ප්‍රදායකට හානියක් වෙලා නැහැ. මොකද විශේෂයෙන්ම මේ තියෙන සෑම පාඩයක් ගානෙම අපි මූලාශ්‍ර දක්වලා තියෙනවා. මේ කිසිම එකක් අපේ හිතලු නෙමෙයි. දැන් බුදුදහම සම්බන්ධයෙන් කියනවා නම් අපි කියන ප්‍රාථමික මූලාශ්‍රමම් භාවිත කරලා තියෙන කෙලින්ම ත්‍රිපිටකය අටුවා ඒවා සඳහා තියෙන ප්‍රවේශයන් තියෙනවා යටින් මොන පිටුවන්කෙන් ගත් එකක්ද කියන එක. ඉස්ලාමීය සම්බන්ධයෙන් ආසත් රචනා කරනකොට ඒ කුරානීය සහ වෙනත් ග්‍රන්ථවල ඒ කුරානීය ආශ්‍රිත වෙනත් විවරණ ග්‍රන්ථවල ඒ નિયમિત උපුටා ගැනීම සහිතව මේක ලියන්නේ. දැන් බුදුදහමේ පාලි වාක්‍ය එක්ක ඉස්ලාමයේ නම් අරාබි වාක්‍ය එක්ක එහෙම පැහැදිලි කරනවා. මූලාශ්‍ර සහිතව. එතකොට මූලාශ්‍ර සහිතව අදාළ දහම හදාරන්න පුළුවන්. එතකොට ලියන පාඨකයට බහරයි සංසන්දනය කරගන්න එක. අනිත් කෙනාගේ ආගම තේරුම් ගන්න එක. අවසානයේ අපි පුංචි සංසන්දනයක් කරලා තියෙනවා මේ දෙකේ දෙන සමානතාව මොනවද අසමානතාව මොනවද. අනිත් එක ලක්මිනී මේ අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ අපි මේ සහජීවනය ගැන කතා කරනවනේ දීර්ඝ කාලයක් තිස්සේ අපි කරපු ලොකුම වැරද්ද තමයි සහජීවනය ගොඩනගන්න කියලා මේ හැමෝම එකක් විශ්වාස කරන්න ඕනේ. හැමෝම එක වගේ හැසිරෙන්න ඕනේ කියලා අපි සහජීවනය කියපු ගමන් සමහරක් වෙලාවට ඔක්කොම එක වගේ අන්දන වැඳුම් ටික. හැමෝටම එකම විදිහට කන්න බොන්න ජීවත් වෙන්න හුරු කරනවා. ඒකෙන් සහජීවනය ගොඩනගින්නේ. මොකද කවදා හරි මිනිස්සයා තමන්ගේ දේ අතහැරලා ඉන්නේ. මනුස්ස ලෝකයේ සුන්දරත්වයේ තියෙන්නෙම විවිධත්වය තුනේ. අපි එකිනෙකාට වෙනස් සංස්කෘතීන් අනුගමනය කරනවා, වෙනස් විශ්වාස තියෙනවා, වෙනස් විදිහට අඳිනවා, පළඳිනවා, වෙනස් විදිහට ආහාර පාන ගන්නවා. ඕක ඇතුලේ තමයි මානව සමාජයේ පැවැත්ම තියෙන්නේ. එතකොට ඒක අනිත් එක හිතන්නේ මේ පරිභෝජන ක්‍රම එක්ක ලෝකේ හැමෝම එකම පරිභෝජන ක්‍රමයක් අනුගමනය කරන්න මේ ලෝකේ මොන වගේ තරගයක්ද? දැන් හිතන්නකෝ මේ හැම මිනිස්සෙක්ම එකම ජාතියට කෑම කන්න පටන් ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවනේ. ඉතින් මේ සංස්කෘතික විවිධතාව තමයි අර පරිභෝජන ක්‍රමයේ විවිධතාව ඇති කරන්නේ. උත්සව සංස්කෘතියේ විවිධතාව ඇති කරන්නේ. අපි වෙසක් කාලේට බෞද්ධ වෙසක් සමරනවා. හජ්ජි කාලේට ඉස්ලාම් මිනිස්සු හජ්ජි සමරනවා. එහෙම නැත්නම් තයි පොංගල් වලදී හින්දු මිනිස්සු ඒක සමරනවා. නත්තල් කාලේදී කතෝලිකයෝ නත්තල් සමරනවා. දැන් මේ ඔක්කොම එක දවසක ආවොත් නිකන් හිතන්නකෝ වෙසක් දවසේ තියෙන ට්‍රැෆික් එක ඔක්කොම ටික එකතු වුණොත් කොහොම එකක් වෙන්නේ? මම කියන සරලව තේරුම් ගන්න ඕනද?
එතකොට ඒ කියන්නේ අපේ මේ විවිධතාව ඇතුළත තමයි අපි මේ පරිභෝජන ක්‍රමය පවත්වාගෙන යන්නේ. අපි කරන්න ඕනේ විවිධතා තියාගන්න එක. විවිධතා තමයි වටින්නේ. අපි කරන්න ඕනේ ඒ විවිධතාව තියාගන්න ගමන් අනික් කෙනාගේ විවිධතාව අවබෝධ කරගන්න එක. ඒකට ගරු කරන එක. එහෙම නැතුව අපි හැමෝම එකක් කරන එක නෙමෙයි. අපි තේරුම් ගන්නවා මේගොල්ලන්ගේ ජීවන රටාව මේකයි. මේගොල්ලන්ගේ විශ්වාස පද්ධතිය මේමයි. ඒක තේරුම් අරගෙන අපි ඒකට ගරු කරන්න ඕනේ. ඒකට අපි එකඟ නොවෙන ඒවා තියෙන්න පුළුවන්. අන්න ඒවට අපිට සංවාද කරන්න පුළුවන්. අපි කරන වැරද්ද තමයි මේ ආගම් ගැන කතා කරන්න ගියමත් ඔය සහජීවනය ගැන ආගම සම්බන්ධ කරනකොට අපි කරන වැරද්දක් තමයි මොකක් හරි එක ආගමක දෙයක් දැක්කම දැන් හිතන්නකො ඉස්ලාමයේ තියෙනවා කරුණු පහ. අපෙත් ඒ වගේ පහක් තියෙනවනේ කියලා අපි හොයනවා පහේ ඒවා. දැන් එහෙත් පහයි අපෙත් පහයි. එහෙත් හතරක් තියෙනවා අපෙත් ඔය වගේ හතරක් තියෙනවා. එහෙම කරන්න ගියපු ගමන්ම අර ආගමික සම්ප්‍රදායේ තියෙන වටිනාකම් ටික අපි අතාරිනවනේ. ඒ අපි බලන්නේ හැමතිස්සෙම ඒකත් අර අපි කියන අල්ලා ගැනීම බෞද්ධ විදිහට සක්කාය දිට්ඨිය හැටිය. ඇයි අපි හිතනවා අරක වගේ මේවා අපිත් තියෙනවා. අරකිත් තියෙන මේවම තමයි. අපි සමහරකට ඔක්කොම ආගම් වල තියෙන එකක් නෑ එහෙම නෑ. එක එක ආගම් බිහි වුණේ එක එක සමාජ පරිසරයෙන් ඇතුලේ. එතකොට ඒ ආගමික ශාස්ත්‍රවරුන්ට ඒ සමාජයට ආමන්ත්‍රණය කරන්න සිද්ධ වෙච්ච විදිහ එකිනෙකට වෙනස්. දැන් බුදුදහමේ තියෙනවා වෙනම දෙයක් යථාර්ථය කියන එක. යථාර්ථයේ කොතනත් පොදුයි කියන අර්ථය. බුදුදහම ඒක නිසා මේ යථාර්ථ ධර්මයක් පැහැදිලි කරන්නේ. නමුත් දැන් කොතන බැලුවත් අපි හොයන්න හොඳ නෑ අරක මේකට සමාන වෙන්නේ කොහොමද එහෙම කියලා. ඉස්ලාමයේ එහෙම කරුණු ටිකක් තියෙනවා හොඳයි. ඒක තමයි ඒගොල්ලන්ගේ විශ්වාසය. ඔවුන්ගේ ඒ අනන්‍යතාවට ගරු කරන්න ඕනේ. ඒක තමයි ඔවුන්ගේ අනන්‍යතාව. එය බෞද්ධ ධර්මය ඇතුළ තියෙනවා නම් ඒක තමයි ඒකේ අනන්‍යතාව. ඒකයි මේකයි ගලප කොතනින්ද මේවා යාවෙන්නේ කියලා බලන තැන නෙමෙයි. මොකද මේ මතර ගැඹුරු දේවල් තියෙනවා. වැඩි ඕනේ දැන් බුදුදහම ඇතුළෙම ගත්තොත් එකම වචනේ දැන් අපි කියුවේ හේතු කියන වචනේ මම සරල උදාහරණයකට හේතු කියන එක සාමාන්‍ය සූත්‍ර ධර්මවලදී අරගත්තොත් එimhe හේතුව කියලා කියන ඔය හේතුඵල කියන ක්‍රියාවලියේදී යම් දෙයකට හේතු වෙන්නා වූ හේතු භූත වෙන්නා වූ කාරණා. අභිධර්මයේ ඇතුළතදී හේතු කියලා කිව්වොත් එහෙම කියන්නේ චෛතසික 6ක්. ලෝභ දේශ මොහ අලෝභ දෝස සමෝහ. දැන් බුදුදහම ඇතුළෙම භාවිත වෙන තැන අනුව වචනවල අදහස් වෙනස් වෙනවා. එතකොට ඒක නිසා එහෙම ආගම් මෙහෙම සලකන්න බෑ. ඉස්ලාමයේ තුලත් එය පහළ වෙච්ච යුගයේ මුහුණ දෙන්න තිබිච්ච වාතාවරණයන් තුල ඒ සන්දර්භයට සාපේක්ෂව අපි කියන්නේ කන්ටෙක්ස්ට් එකට කියවා ගන්න ඕන දේවල් තියෙනවා. ඒවා අද කාලයට අරගන්නකොට ඒවා අද කාලයට ගැලපෙන්න කියවා ගන්න ඕන. ඒවා ඊටාම සියුම්ව කරන්න ඕන දෙයක්. එහෙම නැතුව හැංගීම් වලින් වැඩ කළා හරියන්නේ නැහැ. හොඳම දේ තමයි අපි සංවාද කරනවා. සංවාද කළ තීරුම් ගන්න මොනවද සමාන දේවල් මොනවද අපි අතර තියෙන අසමානතා අර මම මුලින්ම කිව්වා වගේ අපි කොහොමද මැද තැනකට එන්නේ සමහර වෙලාවට අපි අතර තියෙනවා නම් පොදු සමාජ පැවැත්මට හිතකර නොවන දේවල් පොදු සමාජ පැවැත්මට අර හානිකර වෙන දේවල් අන්න එතකොට අපිට කතා වෙලා අර අලු තැනකට දෙගොල්ලන්ටම ජීවත් වෙන්න පුළුවන් යහපත් තැනකට පහසු තැනකට අපි හැමෝටම ඕනේ මේ සමාජයේ මානව සමාජයේ සුමටව පවත්වාගෙන යන්න. එහෙම ගැළපෙන යම් යම් සිරිත් විරිත් තියෙනවා නම් ඒවා ඒ සමාජ සාකච්ඡා කරලා ඒවා යහපත් තැනකට ගන්න ඕනේ. එහෙම නැතුව එකිනෙකා මරාගත්තා කියලා ඇත්තටම කාටවත් දෙයක් ලැබෙන්නේ නැහැ. මේකට හොඳම දේ අපි සංවාද කරන එක. ඒකම තමයි අපි මේ ග්‍රන්ථය තුළදී කරන්න උත්සාහ කළා තියෙන්නේ. ඔව් අපි අපේ ආගමට ගරු කරනවා වගේම අපි තව කෙනෙක්ගේ ඔවුන් අදහන විශ්වාසවලට ඇදිහිලිවලට ගෞරව කළොත් තමයි පෙරලා ඔවුන්ගෙන් ගෞරවයක් අපේ ආගමට ලැබෙන්නේ කියන දේ අපි මතක තබා ගත යුතුයි. ඉතින් ඒකත් සිහියේ තබාගෙන අද දවසට අපි කතා බහ අවසන් කරනවා. රමේෂ් කොහොමද කෙනෙක්ට උනන්දුවක් තියනවා නම් මේ ගැන හදාරන්න මුස්ලිම් කෙනෙක්ට බෞද්ධ ආගම ගැන දැනගන්නට අවශ්‍ය නම් කොහොමද මේ පොත ලබා ගන්නේ? මේ පොත දැන්ට විශේෂම අපි මතක් කරන්න තන්වීර් ආයතනය ඔවුන් තමයි මෙහි ප්‍රකාශකත්වය බාරගත්ත. ඇත්තට මේක සම්පූර්ණ බර ඔවුන් දරුවේ අපි එක ස්තුතිපූර්වකව මතක් කරන්න ඕන. ඔවුන්ගේ මැදිහත් වීම නැත්නම් මේ ග්‍රන්ථය මෙහෙම මුද්‍රණද්වාරයෙන් එළියට එන්නේ නැහැ. මොකද අපි ශාස්ත්‍රීය කටයුතු වල සහ වෙනත් අධ්‍යයන කටයුතු වලදී ඉන්නකොට ඒවට ලොකු කාලයක් මිටම් කරන්න බැරි වෙච්ච හින්දා අපේ බොහොම තාම හොඳ සමාරම්භක උත්සවයක් සංවිධානය කිරීමේ ඉඳන් ඒ සියල්ල තන්වීර් ආයතනය මගින් සිද්ධ කරලා තියෙනවා. ඉතින් ඔවුන් මේ වන විට මේ ග්‍රන්ථය ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ සෑම පොත් හලකම වගේ ලබා ගන්න අවකාශය හදලා තියෙනවා. ඒ වගේම තමයි මේ අන්තර්ජාලය හරහා මිලදී ගැනීමේ පහසුකමුත් ඒ කියන්නේ ඔන්ලයින් ඕඩර් කරන්න පුළුවන් අවස්ථාවක් හදලා සකස් කරලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවන් මේ එකක් තමයි තන්වීර් ආයතනයේ වෙබ් පිටුවට ගියොත් එහෙම මොකද මම මෙතන නම් කිහිපයක් සඳහන් කරන එක වැරදි. මොකද අපි අද දැන් මේ පටිගත කරන දවසයි සංස්කරණය කරලා එළි දැක්වන දවසනකොට තව අලුත් පොත් ශාලා කිහිපයක මේක තියෙන්න පුළුවන්. ඒක නිසා
ප්‍රමුඛ පෙළේ සියලු පොත් ශාලාවලින් දැන් මිලදී ගන්නත් පුළුවන්. තන්වින් ආයතනයේ වෙබ් පිටුවට ගියොත් එහෙම නැත්නම් ඔබට සරලව බෞද්ධ මුස්ලිම් සංවාදය කියලා ඔබට මේ Facebook පිටුවක සඳහන් කරලා බැලුවොත් එහෙම Facebook කීස් හොයා බැලුවොත් එහෙම මේ බොහෝ තොරතුරු හොයා ගන්න පුළුවන් තියෙන තැන් එක්ක ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන පොත් ශාලාවල ඔබට මේ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඉතින් ඔබ බෞද්ධාගම ගැන දැනගන්නට උනන්දු දක්වන ඉස්ලාම් භක්තිකයෙක් නම් ඔබට පුළුවන් මේ පොත පරිශීලනය කරන්න. ඒ වගේම බෞද්ධාගමිකයෙක් නම් ඉස්ලාම් ධර්මය ගැනත් මේ පොත හරහා ඔබට දැනගන්නට පුළුවන්. ඉතින් අපි ආරාධනා කරනවා අපි ඉදිරියේදී සංවාදයක් ගොඩනගමු. අපිට ගැළපෙන තැන් ගලපාගෙන ඉස්සරහට යමු. නොගැළපෙන තැන්වල ඒ පිළිබඳව මතවාද නගන්න නැතුව යමු. ඒක තමයි අපි හිතන විදිහට මත ගැටුම් ඇති නොවන විදිහට කටයුතු කළොත් ඒක තමයි අපිට සමාජයක් විදිහට ඉදිරියට යන්නට හැකියාව තිබෙන්නේ. ඒ කියන්නේ මේ සමාජයක මත බෙහෙද තියෙනවා නම් අපිට ප්‍රශ්නයක් තියෙනවා නම් ප්‍රශ්න කරන්න පුළුවන්. ප්‍රශ්න අහනකොට අර හැඟීම වෙනුවට අවබෝධයෙන් අහන්න ඕනේ. ඒක මේක පහර ගන්න විදිහට නෙමෙයි. මෙහෙම එකක් තියෙනවා. දැන් ඔය ඔබ කිව්වේ දැන් අපි මේ සංවාදයට එන්නේත් එහෙම ප්‍රශ්න ගොඩක් තිබුණේ නේදනේ. ප්‍රශ්න කරන්න පුළුවන්. එතකොට ඒ ශේෂ්ත්‍රවල ඉන්න වියතුන් ඇවිල්ලා ඒවා පැහැදිලි කරලා දෙයි. ඒ කියන්නේ ඒකත් හිතේ තියන් ඉන්න එක නෙමෙයි. ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න නගන්න. හැබැයි බොහොම ද්වේෂසහගතව නෙමෙයි. දැනගැනීමේ අවශ්‍යතාව සඳහා ප්‍රශ්න කරන්න. අනිවාර්යයෙන්. අපි ආරාධනා කරනවා ඔබටත් ඔබේ අදහස තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. ඉතින් ලබන සතියේත් අපි සූදානම් මේ වනිමු කතා බහක් ඔබ වෙත ගේන්න. ඉතින් අදට කතා බහ නතර කරනවා.